මම ඒ ලෙවල් වලට කරේ ටෙක්නොලොජි වලින්. මම දිස්ත්‍රික් 15 IT වලට එකක් තියෙනවා. මම ඒකෙදි තමා මුලින්ම ෆුල් පේපර් එකකට කියලා හරියට ලිව්වේ. ඒකෙදි මම නොදන්න ගොඩක් පොයින්ට්ස් tie කියලා දැනගත්තා. මම ඊට පස්සේ අයියාගේ ඩිස්කෂන් ගොඩක් බැලුවා. නොදන්න ගොඩක් දේවල් කවර් කරගත්තා. ඒකෙන් සරලව මට ඔයස් ගානක්වත් හරියට බෑ. මං අහලවත් නෑ අඩුම තියෙන්නේ මොකද්ද කියලා. මම ඒ වලට මැත්ස් එක IT කරේ. මට IT වලට ඒකක් තියෙනවා. ප්‍රමෝද් අයියා ක්ලාස් ආවේ ඒ වලට මාස 7කට විතර කලින් ෆුල් පේපර් 8ක් විතර ලියලා ගියා. ඒ ෆුල් පේපර් වල ඇත්තටම ගොඩක් කොල්ජියට තිබ්බා, අමාරු ප්‍රශ්න තිබ්බා. ඒ වලට ඒ ළඟ වගේ ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. මගේ රිසල්ට් එක ඒකයි. අවදාසල්ම අපිට ෆුල් පේපර්ස් කරන්න පටන් ගත්තා අයියා. එතකොට තමයි අපිට තේරුනේ මුකුත්ම බෑ කියලා. ඊට පස්සේ තමයි පේපර්ස් කරන ගමන් ඩිස්කෂන් ටික බලන ගමන් අයියාගේ තියෙන වීඩියෝස් බලාගෙන පාඩම් ටික අල්ලගත්තා. ෆුල් පේපර්ස් කරන්න අපිට තේරුණා අපිට මේ එලවලට කන්ෆිඩන්ස් එකක් තියෙනවා කියලා. අපි එලවලට ගියේ ෆුල් පේපර්ස් 7ක් 8ක් විතර කරලා ඔක්කොම ඩිස්කෂන් ටිකක් බලලා තමයි එලවලට ගියේ. අපි පොයින්ට්ස් එකතු කරගන්න කියලා තිබ්බා අයියා අපිට. පේපර් එකට අපි වෙනම පොයින්ට්ස් එකතු කරගත්තා. එක්සෑම් එකට යන්න කලින් ඒ ටික බලලා අපි ගියේ. අපිට ගියාම තේරුණා අපි ෆුල් පේපර්ස් වල කරපු ඉන්ස්ට්‍රක්ටර්ගේ ප්‍රශ්නම තමයි අපිට එලවලටත් ආවේ. මම සුකුන් සදවන්ත. ඉස්සෙල්ලාම ෆුල් පේපර් එකක් කරපුවාම මට ලකුණු 30 ගණක් වගේ තමයි තිබ්බේ. ඊට පස්සේ තමයි දැනගත්තේ මේ පාඩම් බෑ, අර ටික බෑ. ඒ ටික ඊට පස්සේ අයියාගෙන උත්සාහගෙන පේපර් වල ඩිස්කෂන් බල තමයි ඉතුරු පාඩම් ටික කවර් කරගත්තේ. ඩිස්කෂන් වල පොයින්ට් එකෙන් පොයින්ට් එකට අයියා පැහැදිලිව කියලා දෙනවා. ඊට පස්සේ අපිට තිබ්බේ පොයින්ට් ටික එකතු කරගන්න විතරයි. මේ පේපර් මාර විදියට සම්පූර්ණයෙන් මුළු සිලබස් එකම කවර් කරන විදියට තිබ්බා. මගේ රිසල්ට් එක ඒදුම් තියෙනවා ටිකක් ඒකත් එක්ක. පේපර් එක කියනවා නම් පේපර් එක මම විදියට තිබ්බා. ඒ කියන්නේ ෆුල් සිලබස් එකම කවර් වෙන්න ලස්සනට ඒක ඇවිල්ලා තිබ්බා. ඩිස්කෂන් එක බලපන් මේ අපිට පොයින්ට් හදන්න කියලා තිබ්බා. ඒ පොයින්ට් හදපුවාම මාර විදියට ලොකු ඒ කවුරු විභාගයට යන්න කලින්